සදාකාලීන මහා දාර්ශනිකයා. කෘත්‍රිම බුද්ධියෙන් වැඩගන්න චීන බුද්ධිය. නායකයෙක් වෙන්න නම් බිම් මට්ටමෙන් පටන් ගන්න. මේ ලෝකේ හිතාගන්න බැරි දේවල් මොහොතින් මොහොත සිද්ධ වෙනවා. ඉතින් ඒ පුදුම හිතෙන දේවල් තමයි සීනතුරු වලින් අපි ඔයාලට පෙන්වන්නේ. ඉතින් තාමත් ඔයා අපේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයාලට හිතෙන දේ comment කරන්න. like එකකුත් දෙන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔබ අකමැති දේ තව කෙනෙකුට නොකරන්න. සදාකාලීන මේ අදහස ප්‍රකාශ කරේ චීනයේ මහා දාර්ශනික කොන්ෆියුසියස් තුමා. එතුමා සදාචාරය, ගුණවත්කම, නීතිය, විනය, අධ්‍යාපනය, සත්‍ය, ධර්මය මිනිසුන් තුළ ඇති කරන්න විවිධ දේශනා සිදු කරා. ඒ නිසාමයි එතුමන්ට චීනය විතරක් නෙමෙයි මුළු ලෝකයම ගරු කරන්නේ. කොන්ෆියසස් තුමාගේ ඒ දර්ශනයේ විශිෂ්ටත්වයේ හේතුවෙන් එතුමන් උපන් ස්ථානයේ හරි අපූර්ව සංස්කෘතික උත්සවයක් පැවැත්වුණා. අලුත් සිසිල් වාතය සිසිල් වෙච්ච බිමත් එක්ක කොන්ෆියුසියස් පූජනීය ස්ථානය වැස්සට පස්සේ දිලිසුණා. වසර 2576කට විතර කලින් කොන්ෆියුසියස් තුමා උපන් ස්ථානයේ එතුමන්ට ගෞරවයක් විදිහට අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. පූජනීය ස්ථානය තුළ ගන්ටාරනාද 9ක් දෝංකාර දෙන විට සාම්ප්‍රදායික වස්ත්‍රවලින් සැරසුණු පූජනීය චාරිත්‍ර කරන සේවකයෝ ඩැචෙන් ශාලාව දෙසට පූජනීය මාර්ගය ඔස්සේ අලංකාර පෙරහැරකින් ගමන් කළා. ඉන්පසු ලෝකඩ සීනුවලින් සිත නිවන සෞන්දර්යාත්මක තනුවක් නාද වුණා. ක්‍රීඩාශීලී ව්‍යාපෘති පාදක පාඨමාලා ඔස්සේ අපේ දරුවන්ට AI වලට කරන්න පුළුවන් දේ ගැන අවබෝධාත්මක හැඟීමක් ගොඩනගා ගන්නට උදව් කරනවා. කොන්ෆියුසියස් සිද්ධස්ථානය ඇතුලේ හැම නර්තන රිද්මයක්ම හැම සංගීත ස්වරයක්ම අවුරුදු 2000ක සංස්කෘතික උරුමයකට පණ දෙනවා වගේ පේන්නේ. දෙස් විදෙස් අමුත්තන් සහ බැතිමතුන් හැම කාලයකම හැම දෙනාගේම ගෞරවයට ලක්වෙච්ච මහා මුනිවරයාගේ පිළිමයට 3 පාරක් හිස නමලා ආචාර කළා. ඉතා ගෞරවනීය විදියට ඉතා උත්කර්ෂවත් විදියට මෙම උත්සවය පැවැත්වුණා. අපි ඒක සතුටින් වින්දා. අද මේ දහම, ආගම, සංස්කෘතිය හා ජාති භේදවලින් ඔබට ගිහින් බොහෝ දෙනෙක්ට පිළිගන්න පුළුවන් දර්ශනයක් බවට පත් වෙලා. එය සමගියෙන් පිරුණු සමාජයක් බිහි කරන්නත් උදව් වෙනවා. මම හිතන්නේ අපි වගේ ලතින් ඇමරිකානු ජනතාවට වගේම මේ මුළු ලෝකයටම කොන්ෆියුසියස් තුමා ඒ කියන්නේ අපේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා යහපත් මාර්ගයක් වගේම හොඳ සම්බන්ධතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ මෙතෙන්දී අපිට කොන්ෆියුෂියානු වටිනාකමක් මත පදනම් වෙච්ච නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ජාතික සංස්කෘතික උරුමයක් ලෙස පිළිගත් මේ සැමරුම අවුරුදු 2500කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වගෙන එනවා. චීනයේ ශූෆු සහ ශූජෝ ඉඳන් විදේශ රටවල් දක්වාත් සජීවී විකාශන විශේෂඥ විවරණ සහ සාමූහික වැඩසටහන් එක්ක ලොව පුරා ප්‍රේක්ෂකයින් වෙත කොන්ෆියුෂියානු අදහස් ගෙන යනවා. සීනුනාද ආචාර කිරීම එක්ක මේ අනුස්මරණ සම්ප්‍රදාය ඉගෙනීම ගුණධර්ම සහ සමගිය පිළිබඳ ජීවමාන පාඩමක් ලෝකයත් එක්ක බෙදා ගන්නවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපේ ජීවත් වෙන්නේ හරිම තරගකාරී ලෝකයක. ඒ නිසා අපේ වැඩවල කාර්යක්ෂමතාවය, නිවැරදිතාවය, වේගය හරිම වැදගත් වෙනවා. හැබැයි කලබල වෙන්න දෙයක් නෑ. දැන් මේවට නියම පිළිතුරක් තියෙනවා. ඒ තමයි AI. අපේ අධ්‍යාපන වැඩවලට AI කොයි තරම් උදව් කරනවද නේද? එහෙමනම් ඔන්න බලන්නකෝ චීනයේ අධ්‍යාපනය AI වලින් කොයි තරම් වෙනස් කරලා තියෙනවද කියලා.
බීජින් අංක 11 පාසලේ 6 වන ශ්‍රේණියේ සිසුන් තමන්ගේම AI නියෝජිතයන් නිර්මාණය කරමින් ඉන්නවා. ගුරු මඟ පෙන්වීම ඇතිව ඔවුන් විශිෂ්ට චීන විද්‍යාඥයින් සමග කතා කිරීමට ඉඩ සලසන බොට් එකක් නිර්මාණය කරලා. බුද්ධිමත් නියෝජිතයා මාහට පියවරෙන් පියවර සහ ක්‍රියාශීලව සිටීමට උදව් වෙනවා. ගුරුවරු විශ්වාස කරන්නේ යාන්ත්‍රික අධ්‍යයනයේ අරමුණ දැනුවත් භාවය සහ අවබෝධයේ මුල් පියවර බවයි. ක්‍රීඩාශීලී ව්‍යාපෘති පාදක පාඨමාලා ඔස්සේ අපි දරුවන්ට AI වලට කරන්න පුළුවන් දේ ගැන අවබෝධාත්මක හැඟීමක් ගොඩනගා ගන්න උදව් කරනවා. උසස් පාසැල් සිසුන් දත්ත එකතු කිරීම සහ පුහුණු ආකෘති තවදුරටත් ඉදිරියට ගෙන යනවා. බීජිං රිටන් පාසලේ සිසුන් මුහුණ මගින් හඳුනාගන්න පරීක්ෂණ පද්ධතියක් නිර්මාණය කරන අතර බීජිං හොංචි පාසලේ සිසුන් කතා කිරීම හඳුනා ගැනීම මගින් ආලෝකපාලන වැඩසටහන් කේතනය කරන්න සමත් වී තිබෙනවා. සමහර පාසල් දේශීය තාක්ෂණික සමාගම් සමග අත්වැල් බැඳගෙන එමගින් සිසුන්ට රොබෝ කර්මාන්ත ශාලා නරඹන්න රියදුරු රහිත මෝටරත සිමියුලේටරවල වාඩි වෙලා ඉංජිනේරුවන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලබාගෙන තිබෙනවා. අපි සෑම කෙනෙකුටම සමස්ත පද්ධතියටම සහ ප්‍රායෝගික භාවිතයට අවධානය යොමු කරනවා. සිසුන්ට ආවේනික විදියට AI භාවිතා කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. බීජිම් පුරා පාසැල් 1400කට වැඩි ප්‍රමාණයක දැන් විශේෂයෙන් සකස් කරන ලද AI පිළිබඳ පන්ති ආරම්භ කරමින් ඉන්නවා. පසුගිය මැයි මාසයේදී චීනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ගෝපදේශ නිකුත් කරමින් ගෙදර වැඩ හෝ විභාග සඳහා AI වලින් ලබාගත් පිළිතුරු ලිවීම සිසුන්ට තහනම් කළා. වගකිව යුතු විදියට AI භාවිතය උගන්වන්න කියලා පාසැල් වලින් ඉල්ලා සිටියා. විශේෂඥයෝ අනතුරු වඟවන්නේ සිසුන් උත්තර ලියන්න AI විතරක් පාවිච්චි කළොත් ඔවුන්ට නිර්මාණශීලීව සහ විවේචනාත්මකව හිතන අවස්ථාව අහිමි වෙනවා කියලා. අනාගත බලාපොරොත්තුව මේ තරුණ පිරිස් AI පාවිච්චි කිරීම විතරක්ම නෙමෙයි. ඒක හොඳින් අධ්‍යයනය කරලා යම් දවසක ඉදිරි ගමනට දියුණුවට යොදා ගනී කියලා. දැනට වැඩි අවධානය ඒ ගැන. ඔයා කැමතිද ලීට කෙනෙක් වෙන්න? කවුද අකමැති නේද? ලීඩර්ෂිප් එහෙම නැත්නම් නායකත්වය කියන්නේ හරිම වටින දෙයක්. මොකද නායකයෙකුට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. හැබැයි ඒකට ඔයා දේශපාලකයෙක්වත් ව්‍යාපාරිකයෙක්වත් ආයතන ප්‍රධානියෙක්වත් වෙන්න ඕනේ නෑ. උත්සාහය තියනවා නම් ගමේ ඉඳලම ගමේ අයට නායකත්වය දීලා ගමේ ලොකු දියුණුවක් ඇති කරන්න පුළුවන්. මෙන්න ඒකට හොඳම කතාවක්. වෙන්චන්ලාහි තායිපින් ගම සමඟ සජීවීව සම්බන්ධ වන ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. මේ ඔබ දකින්නේ තායිපින් ගමේ විවිධ නිෂ්පාදන. ඔබට පුළුවන් මේ සියලුම කෘෂි නිෂ්පාදන දේශීය ගොවිපල ගැන සමාජ මාධ්‍යවල විකාශනය කරන තරුණයා සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙක් නෙවෙයි. මේ චොන්චින්හි ටොනන් දිස්ත්‍රික්කයේ තායිපීන් ගමේ පක්ෂ ලේකම්වරයා. 2020දී සාර්ථක වෘත්තීය ජීවිතයකින් පස්සේ වෙන් චුන්ලයි තමන්ගේ උපංගමට ආයෙත් ඇවිල්ල 800කට වැඩි පිරිසක් ඉන්න ගමකට නායකත්වය දෙන්න පටන් ගත්තා. ගොඩක් තරුණයෝ රැකියාවක් කරන්න ගමෙන් පිටව ගියත් ඔහු අත්හැර දැමූ ගොවිබිම් සමග ආර්ථික අභියෝගවලට මූණ දුන්නා. මුලදි මට පැහැදිලි සැලස්මක් තිබුණ නැහැ. දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමේ අදහස විතරයි තිබුණේ. මම හිතුවේ මේ රස්සාව කරන්නේ කාර්යාලයක ඉඳලා කියලා. එතකොට කරන්න තියෙන්නේ ලිපිලේඛන හද රැස්වීම් වලට යන එක විතරයිනේ. ඒත් මට ඒකට වෙලාවක් නැහැ කියලා තේරුණා. හැම දවසකම මම එක එක දේවල් කර කෘෂිකර්මාන්තය සඳහා විවිධ ක්‍රම හොයාගත්තා. පහුගිය අවුරුදු කීපයේම යාන්ත්‍රික ගොවිතැන වෙනුවෙන් මුඩු ඉඩම් එක ගොවිපලක් කරලා වැඩි දියුණු කරන්න වෙන් තරුණ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුවා. ඔහු දේශීය තත්ත්වයන්ට ගැලපෙන සෝයා බෝංචි සහ රැප්සීඩ් වගා කරන්න ගම්වැසියන් දිරිමත් කළා. වෙළඳපළ සොයාගන්න ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් ග්‍රාමීය ජීවිතය සහ නිෂ්පාදන පෙන්වන කෙටි වීඩියෝ රූගත කරලා පාරිභෝගිකයෝ ආකර්ෂණය කරගන්න ලයිව් ස්ට්‍රීමිං පාවිච්චි කළා. ජූනි මාසයේදී දවස් කීපයක් ඇතුළත දේශීය රැප්සීඩ් තෙල් කිලෝග්‍රෑම් 5000කට වැඩිය විකිණුණා. මගේ උපන්ගම ප්‍රවර්ධනය කරන්න මට මේ වගේ ඔන්ලයින් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපේ කෘෂිකාර්මික නිෂ්පාදන විකුණන්න විතරක් නෙමෙයි අපේ ගමේ සංස්කෘතිය බෙදාගන්නත් උදව් වෙනවා. ගොඩක් අය මාවයි තායිපින් ගම්මානයි මේ විදියට දැනගන්න අතරේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අඩිතාලමත් දානවා. මම ඇත්තරම් මේක කරන්නේ ගොවීන්ටයි ගම්වැසියන්ටයි දියුණුවෙන්න අත දෙන්න උදව් කරන එක. වෙන් ලේකම්තුමා නිතරම වගේ අපේ ගෙදරට ඇවිත් අපි ගැන හොයලා බලනවා. හැම අවුරුද්ධකම ඉඩම් බදුදීලා සහ ගොවිපල නිෂ්පාදන විකුණලා අපට අමතර ලාභයක් ලැබෙනවා. වෙන් චුන්ලයිගේ නායකත්වයෙන් ප්‍රවාහනය වැඩිදියුණු කරන්න ගම්මානයේ කිලෝමීටර් 31ක නව මාර්ග ඉදි කළා. මේ මුලපිරීම් නිසා ගමේ ධාන්‍ය හා තෙල් නිෂ්පාදනවල ලොකු වර්ධනයක් සිද්ධ වෙලා. 2021 ඉඳන් 2024 වෙනකම්
ගමේ ආදායම 7 ගුණයකින් විතර ඉහළ ගිහින්. ඒ කියන්නේ ඒක යුවාන් මිලියනයක් ඉක්මවා ගිහින්. ඇත්තම කිව්වොත් දැන් අපේ ගම ගොඩක් වෙනස් වෙලායි තියෙන්නේ. දැන් හැම ගෙදරකටම ස්මාර්ට් පහසුකම් තියෙනවා. මේ ගමේ නායකයෝ අපට ඉඩම් සංවර්ධනය කරන්න ගොඩක් උදව් කරා. වෙන් ඔහුගේ කුසලතා දියුණු කර ගනිමින් ඉන්නේ. ඔහු ටොනන් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ලයිව් ස්ට්‍රීමිං පුහුණු වැඩසටහනට සම්බන්ධ වෙලා ඊට අමතරව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න කෙටි නාට්‍ය මාලාවකට පවා සහභාගී වුණා. වෙන්ගේ කතාව අලුත්ම විදිහක බිම්මට්ටමේ නායකත්වයක් පෙන්නුම් කරනවා. නව්‍ය ප්‍රායෝගික ක්‍රමවලින් ග්‍රාමීය පුනර්ජීවනය මෙහෙවන්නයි ගම්වැසියන්ගේ ජීවිත වැඩිදියුණු කරන්නයි කැප වෙලා ඉන්නවා. මේ ලෝකයේ අපිට හිතාගන්න බැරි දේවල් කොයි තරම් සිද්ධ වෙනවද කියලා අද වීඩියෝ එක බැලුවමත් ඔයාට තේරෙන්නේ නැති. එහෙනම් ඔයාට හිතිච්ච දේ අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඊටත් කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සේනතුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ආයෙ දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.